අද අපි මේ සෙෂන් එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ඉලෙක්ට්‍රොනික මෙඩිකල් රෙකෝඩින් එහෙම නැත්නම් රෝගීන්ගේ වෛද්‍ය වාර්තා වෛද්‍ය හමුවීම් සහ සියලුම වෛද්‍ය සම්බන්ධ රෙකෝඩ් සිස්ටම් එක කොහොමද අපි සේව් කරලා ඒවා අවශ්‍ය වෙලාවට ඩිසිෂන් මේකින් වලට ලබා ගන්න කියලා. එතකොට අපේ මේ ඉලෙක්ට්‍රොනික මෙඩිකල් රෙකෝඩ් නැත්නම් EMR සිස්ටම් එක අපේ hospital management system සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. ඒක වෙන මොඩියුල් එකක තමයි ඒක භාවිතා වෙන්නේ. එතකොට ඒකෙත් තියෙන benefit එක තමයි ඒ data අපිට share කරගන්න පුළුවන් අපිට අවශ්‍ය වෙලාවදී අපේ lab department එක ඊට පස්සේ ward එක OPD එක ECG ඒ සියලුම department සමග මේ රෝගීන් සම්බන්ධනකොට ඒ රෝගීන්ගේ පෙර වෛද්‍ය වාර්තා ඊට පස්සේ වෛද්‍ය diagnosis information අපි ගත්ත treatment මේ patient ලබා දීලා තියෙන බෙහෙත් වර්ග මොනවද සහ ඒගොල්ලන්ගේ තියෙන සියලුම උදාහරණයක් ගමු allergy information special operational detail ඒ හැම එකම අපිට මේ data process කරගන්න පුළුවන් අපේ EMR එක through සහ data share කරගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට අදාළ department සමග. එතකොට ප්‍රධාන වශයෙන් මේකෙදී අපි processes කීපයක් කරනවා. පළවෙනි එකක් විදිහට කියන්න පුළුවන් අපි ඉස්සෙල්ලාම අපේ ඉන්න doctorsලා register කරගන්න ඕනේ. උදාහරණයක් විදිහට අපේ patient කෙනෙක් අපේ OPD රනං OPD doctor details මේ විදිහට save කරලා තියාගන්න පුළුවන්. ඊට අමතරව regular treatment detail කියන්නේ long term diabetic patient ලා treatment ගන්නවා නම් ඒක doctor කෙනෙක් යටතේ ඒ doctor ට allocate කරලා ඒ patient ව අපි register කරගන්න පුළුවන්. නැත්නම් තවත් example එකක් ගත්තොත් අපි pregnancy case එකකදී ගත්තොත් pregnant mother කෙනෙක් ඒ allocated predication යටතේ register කරලා එතකොට අපිට ඒ doctor ට ඒ patient allocate කරලා regularly ඒ birth එක වෙනකම් ඒ treatment ටික කරගෙන යන්න සහ ඉන් ඉදිරියටත් අපිට ඒ data භාවිත කරන විදිහට system එකේ data allocate කරලා තියාගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඒ doctor information අපි system එකේ save කරලා තියාගන්න. එතකොට ඒ data කොහොමද අපි share කරගන්නේ? එම doctorsලා අතර share කරගන්නවද? ඒ වගේ system එකෙන් අපිට මේ facility එක ලබා ගන්න පුළුවන්. ඊගොඩ අපි දෙවෙනි කොටස විතර භාවිත කරනවා අපේ patient information. අපේ අතර තියෙනවා patient registration එකක්. මේකේ අපිට පුළුවන් detail information එකක් enter කරගන්න patient සම්බන්ධව සියලුම තොරතුරු. එතකොට අපිට පුළුවන් patient කෙනෙක්ට අපිට registration එක කරගන්න මේ මම sample එකක් ගන්න දැන් register කරලා තියෙන කෙනෙක්ගේ. එතකොට මේ patient ගේ අපිට පුළුවන් system එකෙන් patient number එකක් එනවා. ඊට අමතරව patient ගේ national identification number එක නැත්නම් NIC number එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් electronic medical recording chip number එකක් පාවිච්චි කරන්න පුළුවන්. barcode එකක් QR code එකකට වගේ patient ව identify කරගන්න. එතකොට මේ කියන ආකාර ඕන එකකින් අපිට පුළුවන් patient ව unique identify කරගන්න system එකට. උදාහරණයක් විදිහට අපි ගමු strong key එකක් විදිහට NIC number එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් තියෙනවා උදාහරණයක් passport number එක පාවිච්චි කරන්න පුළුවන්. reference number එක වගේ unique numbers කීපයක්ම අපි විවිධ ආයතන භාවිත කරන විදිහට පාවිච්චි කරලා අපි අපේ patient ගේ identification එක අපිට භාවිත කරන system එක through. එතකොට අපිට තියෙනවා patient අපිට එක register වෙද්දී අපිට යාගේ දාන්න පුළුවන් salvation එක first name last name ඊට පස්සේ date of birth එක. ඉතින් බලන්න මෙතෙන්දි පෙන්නනවා මේ patient අපිත් එක්ක join වෙනකොට වයස කීයද අද වෙද්දි වයස කියලා ඒ වගේ මේ ආයතනයේ පළවෙනි සිට එකේදී වයස කීයද ඒ වගේ initial age ඒ වගේ අපිට cumulative data මේකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ material detail religions ඊට පස්සේ family information කියන්නේ මේ patient මොන පවුලට අයත් වෙන්නේ එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ මොන කම්පැනි එකටද මේ අයත් වෙන්නේ වගේ අපිට රිලේෂන්ෂිප් එකක් ඉතින් ජෙනරේට් කරලා අපිට ඒ අනුව data process කරන්න පුළුවන්.
ඊට පස්සේ අපිට ඇඩ් කරන්න පුළුවන් patient ගේ home address, office address information, employee කවුද? මොකද අපේ employee වැදගත් වෙන මොකද පෙලක් වෙලාට පෙලක් HR department වලින් අපිට payment කරන payment vouchers එවනවා. ඊට පස්සේ එහෙම නැත්නම් අපිට employee department වලට අපිට recommendation letter issue කරන්න වෙනවා. ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ patient guardians කවුද? දැනට ඊට පස්සේ guardian information එයා වැඩ කරන්නේ කොහෙද? ඊට පස්සේ උදාහරණයක් ගත්තොත් අපි patient address එකේදී අපිට තියෙනවා අපි ගාව regular pregnancy cases වලට treat කරනවා නම් MOH division එක GS division එක අපිට ඒ අනුව අපිට data analysis කරන්න පුළුවන් මොන MOH division එකේද අපි මේ patient allocate ලා ඉන්නේ මොන GS division එකේද ඒ වගේ detail වලට යන්න පුළුවන් data අපිට මේකේ allow කරන personal detail එකට add කරන්න. ඊට පස්සේ අපි guardians information අපි නැවත කතා කරමු. එතකොට මේ බාරකරු කවුද? මොකද හේතුව immediate case එක නැත්නම් contact person විදිහට අපි මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් guardians information. ඊට පස්සේ patient detail එකේ දෙනවා biological information. ඒ කියන්නේ මොකක්ද special case මොන හරි තියෙනවා නම් මේ patient සම්බන්ධව හරි පුළුවන් add කරලා තියාගන්න. මේක future reference වලට තමයි පාවිච්චි කරන්නේ. ඒ පාවිච්චි කළා අපිට පුළුවන් ඒ detail treatment වලදී හෝ අපි කියමු යම් කිසි අවස්ථාවක මොකක් හරි ස්පෙෂල් නෝට් එකක් බයොලොජිකලි ඇඩ් කරන්න අවශ්‍ය නම් ඒක ඇඩ් කරලා දීලා ෆියුචර් රෙෆරන්ස් වලට ගන්න පුළුවන් ට්‍රීට්මන්ට් වලදී EMR එක through. ඊට පස්සේ අපිට පුළුවන් patient ගේ insurance information, insurance provider කවුද, ඒගොල්ලන්ගේ contact person කවුද කියලා. මොකද අපි සමහරට financial invoice එකක් issue කරනවා නම් ඒගොල්ලන්ගේ contact details ගන්න විදිහට එයාව patient ගේ information වලට insurance provider add කරලා තියාගන්න පුළුවන්. ඊට මේ note කියන්නේ මේ patient සම්බන්ධ මොකක් හරි special note එකක් දාලා තියෙනවා නම් referral වලට. කියන්නේ අපි කියමු doctor කෙනෙක් treatment කරගෙන යනකොට එයා detect කරපු special note එකක් තියෙනවා නම් ඊළඟ doctor යන්න. එතකොට ඒ information මේ note කියන එක අපිට add කරලා තියාගන්න පුළුවන්. ඒ වගේ අපිට note අවස්ථා කීපයකට add කරගෙන date එක දාලා note කීපයක් add කරලා ඒ note profile එක maintain කරන්න පුළුවන් ඒක අදාළ patient අදාළව. ඊට පස්සේ treatment detail ගත්තොත් එහෙම මෙතන පෙන්නනවා අපිට මේ patient අපිත් එක කී වාරයක් visit කරලා තියෙන අපේ ආයතනට ඇවිල්ලා තියෙනවද කියලා. මම example එකකට පෙන්නන මේ විදිහට අපි දාලා තියෙන sample data එකදී මේ බලන්න මෙතෙන්දී අපිට එයා අපේ ආයතනට කී පාරක් visit කරලා තියෙනවද. ඊට අමතරව මොන doctorද බලලා තියෙන්නේ, right? මොන x-ray එකටද ඇවිල්ලා තියෙන්නේ, channeling වලටද, lab එකටද, ward එකටද, ඒ වගේ data ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපිට ඕන නම් මේක click කරලා ඒ visit එකක් වුණා view කරලා බලන්න පුළුවන්. ඒ security compliance එක දැන් තියෙන, ඒ කියන්නේ ඒ data බලන්න පුළුවන් users වලට විතරක්. මොකද patient ගේ information කියන්නේ ගොඩක් privacy added value එකක් තියෙන ඒ නිසා අපි user allow කරලා තියෙනවා විතරක් ඒ detail අපිට පුළුවන් ගිහලා බලන්න. ඊගාට තියෙනවා schedule කියලා. මේක තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. මේකෙදි මේ schedule එකෙන් මේ system එකෙන් බලාපොරොත්තු වෙන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියමු long term අපි බෙහෙත් ගන්න නැත්නම් schedule එකකට treatment ගන්න කෙනෙක්ට අපිට පුළුවන් schedule එක inform කරන්න. for example එකක් ගත්තොත් අපි හිතමු හැමදාම හවස 6ට බෙහෙත් බොන කෙනෙක් ඉන්නවනම් system එක through අපිට පුළුවන් එයාට acknowledgement එකක් උදාහරණයක් විදිහට patient යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් patient guardians. මොකද එයාට පුළුවන් මොකද හේතුව patient SMS පණ්ඩියක් වගේ එකක් ඇක්සස් කරන්න බැරි නම් එයාගේ බලා ගන්න කෙනාට හෝ එයාගේ බාරකරුට එවට පස්සේ එයාට ඒ schedule එක මත ඒ treatment එක ගෙදරදී හෝ එහෙම නැත්නම් අපි example එකක් ගත්තොත් එහෙම visit එකක්. හොඳම example තමයි අපි කියමු pregnancy මද කෙනෙක්ට මාස 10 ඇතුළත අපි දෙනවා schedule එකක් කොහොමද scan වලට එන්න ඕනේ, treatment ගන්න ඕනේ කියලා යදාල doctor දෙනවා visit schedule එක. අපිට පුළුවන් මේ visit schedule එක මේකේ හදලා add කළාට පස්සේ ඒ visit schedule එක print කරලා දෙන්නත් පුළුවන් patient ඔයා මේ මාස 10 ඇතුළත කොහොමද pre-count එකේ doctor visit කරන්න ඕනේ, scan කරන්න ඕනේ කවද්ද, ඊට පස්සේ pregnancy date එක කවද්ද වැඩ වැටෙන්නේ, කවද්ද admit වෙන්න ඕනේ කියලා එකම මේක දාලා තියලා පුළුවන්. ඒතකොට මේකේ මේ SMS number කියන එක add කළාට පස්සේ ඒ අදාළ SMS number එකට කියන්නේ අදාළ schedule date එකට දවස් දෙකකට කලින් ඒ SMS පණිඩිය මගින් දැනුවත් කරන මෙන්න මේ දවසේ
මේ විසිට් එක මේ වෙලාවට තියෙනවා ඇවිල්ලා ඒකට අටෙන්ඩ් වෙන්න කියලා වගේ ෆලෝ අප් සිස්ටම් එක ෂෙඩියුල් එක කියලා කියන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් patient allow කරනවා නම් එයාගේ image එකක් අපි add කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් එකකින් ෆයින් කරන ටෙලිෆෝන් නම්බර් add කරලා තියන්න පුළුවන්. අපි කලින් කතා කළා වගේ අර patient identification එකට පුළුවන් අපිට ඕන system එකෙන්ම අපිට එයාට medical card එක නැත්නම් identification card එකක් print කරලා දෙන්න barcode එකක් හෝ QR code එකක් පාවිච්චි කරලා ඒ විදිහට අපිට patient ගේ information save කරගන්න පුළුවන්. අපි තුමු example එකක ඉතින් අපිට මේ patient specially communicate කරන්න ඕනේ system එක through ම කියලා. ඒතකොට අපිට පුළුවන් මේ SMS කියන option එක පාවිච්චි කරලා customize option එකකින් එයාට message just send කරන්න අපි example එකක ඉදිරියට immediately visit කරන්න ඕනේ නැත්නම් අපි කියමු doctor visit එක cancel කරලා තියනවාද ඒ වගේ ඕනෑම personalized message එකක් system එක through ම security client එක නැත්නම් patient එක communicate කරන්න පුළුවන්. ඒතර මේ විදිහට තමයි අපිට patient ගේ full profile එක add කරගන්න පුළුවන් අපේ EMR system එකට. අපි ඊගාවට යන් කොහොමද මේ EMR system එකේදී client උයි patient උයි doctor යි කොහොමද interact වෙන්නේ කොහොමද වැඩ කරන්නේ කියන අවස්ථාවට. අන්න මේ system එකේ තියෙනවා option දෙකක් OPD visit registration සහ doctor desktop කියලා අවස්ථා දෙකක් තියෙනවා. එතන මේ OPD registration එක කියන්නේ patient කෙනෙක් OPD එකට ඇවිල්ලා treatment එකක් ගන්න වෙලාවේදී අපි එයාගේ information save කරලා තියලා එයාගේ medical record එක මේක save කරගන්න එක. මේක සමානයි අපිත් එක්ක register වෙලා ඉන්න regular patient කෙනෙක්. example එකක් ගත්තොත් අපේ pregnancy case කරන doctor කෙනෙක් යටතේ patient register වෙලා ඉන්න. ඒගොල්ලන්ට regular 10 month schedule එකක් තියෙනවා. ඒගොල්ලෝ යදාල් schedule එකේ ඇවිල්ලා treatment ගන්නකොට ඒගොල්ලොට පුළුවන් ඒ channel එකත් එක්ක සම්බන්ධව visit එකේ detail EMR එකට add කරන්න. අපි example එකකට ගමු. මම පෙන්නන්න. දැනට ඇවිල්ලා තියෙන එක patient කෙනෙක්. අපිට පුළුවන් patient ව identify කරගන්න මේකෙදි patient ගේ ID අර කලින් වගේ ID card එක, telephone number එක, නැත්නම් chip number එක, ඒ වගේ අවශ්‍ය ඒ combination එකක් අනුව අපිට පුළුවන් ආයතනයට අවශ්‍ය දෙයට ඒ setting එක හදාගන්න. හදලා අපි enter කරලා පෙන්නන කොහොමද අලුතෙන් case එකක් කරන්න කියලා. අපි මේ විදිහට කරන් තියෙන්නේ අපිට patient ගේ name එක enter කරනවා. අපිට පුළුවන් date of birth එක add කරන්න. right ඊට පස්සේ එයාගේ gender එක, ඊට පස්සේ nationality එක අවශ්‍ය නැත්නම් දාන්න නැතුව ඉන්න පුළුවන්. ඊට පස්සේ security number එක, chip number එක add කරන්න පුළුවන්. chip number එක අදාළ වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට දැන් භාවිතා කරන්නේ හරි අඩු වෙන නිසා. ඊට පස්සේ අපිට යන්න පුළුවන් name කියන එක. මෙතන name මෙතන ඕන client name කියලා කියන්නේ මේ patient අදාළ එක්කෙනාගේ guardians කවුද කියලා මෙතන add කරගන්න පුළුවන්. මම මේ කතා කරන්නේ අර අපි main profile එකට යන්නේ නැතුව OPD එකේදීම visit එකක් අපි එන අපේ client කෙනෙක් system register කරලා මෙතෙන්ද තියෙන limited information ටික. එතකොට advanced profile එකට යනවා පුළුවන් අර patient management එකේ patient එක ගිහිල්ලා advanced profile එක අපිට fill කරන්න. right telephone number එක උනන් add කරන්න පුළුවන්. telephone numbers දෙකක් NIC number එකක්, ඊට පස්සේ patient ගේ බර මෙතනින් add කරන්න පුළුවන්. add කළා අපිට මේ විදිහට instantly patient කෙනෙක් add කරගන්න OPD එකට ආවම. ඊට පස්සේ අපිට option එක තියෙනවා මේ patient ගේ detail ගිහිල්ලා ඊට මෙතන patient management එකට ගිහිල්ලා අපිට ඕන නම් in detail add කරගන්නත් පුළුවන්. ඔය ක්‍රම දෙකටම අපිට පුළුවන් system එකට patient කෙනෙක් ඇතුළත් කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ patient queue එකේ කියන්නේ channeling queue එකේ හෝ OPD queue එකේ ඉන්න patient අපිට පුළුවන් මේ doctor desktop එකෙන් කියන එකේ doctor ගේ PC එකෙන් බලා ගන්න. ඒතර මේක මේ interface තමයි doctor ට එන්නේ. ඒතර doctor ගාවට ගියාට පස්සේ අපිට doctor ගේ interface එකේ තියෙන ongoing treatment today කියන්නේ අද doctor ට තියෙන සහ register වෙලා ඉන්න patient ලා කවුද visit වලට කියලා. ඒතර මේකෙදි අපි අර කලින් කිව්වා වගේ doctor ට regular register වෙලා තියෙන කට්ටිය නම් ඒ කියන්නේ regular බෙහෙත් ගන්න නේ අපි ගමු example pregnancy
ට්‍රීට්මන්ට් වලට ඒ patient රෙස්ට්ලා තිනා යා ඒ මාස 10 බර්ත් එක දක්වා එනවා නම් ඒ ෂෙඩියුල් එකට ඇවිල්ලා තින patient මෙතන පෙන්නනවා. එහෙම නැත්නම් OPD එකේ ඉන්න ડોක්ටර්ට OPD එකට දැන්ට රෙස්ට්ලා ඉන්න patient මෙතනින් පෙන්නනවා. එතකොට ඒ ડોක්ටර් කරන් තියෙන්නේ මේ patient ගේ අදාළ නම්බර් එක සිලෙක්ට් කරලා එයාවත් මෙතෙන්ට ගත්තට පස්සේ ඒ ડોක්ටර්ට ඒ patient ගේ ඉන්ෆෝමේෂන් ටික මෙතන පෙන්නනවා. එතකොට එයාගේ නම, වයස මෙතෙන්දී අවුරුදු මාස දින වලින් පෙන්නනවා. ඊට පස්සේ උදාහරණ ගත්තොත් එහෙම අපිට ට්‍රීට්මන්ට් ඩීටේල් එකේදී මේ patient අපි ගාවට කලින් ඇවිල්ලා තියෙනවද, රයිට්? එතකොට අපි දැන් එකපාරක් ඇවිල්ලා තියෙනවා මෙතන ඩබල් ක්ලික් කළාම එයාගේ විසිට් ඩීටේල් ගන්න පුළුවන්. මම පෙන්නන කොහොමද හරියට ප්‍රොසෙස් වෙන්න කියලා. ඊට පස්සේ අපිට තියෙන ට්‍රීට්මන්ට් එක මෙතනදී ෆේස් කරන්න. එතන පුළුවන් මෙඩිකල් ඔබ්සර්වේෂන් එක, මෙයාගේ කම්ප්ලේන් එක ගන්න පුළුවන්. එතකොට මේ විදිහට කම්ප්ලේන් එක අපිට ඇඩ් කරගන්න පුළුවන්, රයිට්? එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ තියෙන සිස්ටම් එකේම ඔටෝමැටික්ලි ජෙනරල් කම්ප්ලේන්ස් අපිට සිස්ටම් එකට ඇඩ් කරලා තියන්න පුළුවන්. ඒතර එහෙනම් ඒ ලිස්ට් එකෙන් අපිට පුළුවන් ඒවා ගන්න. එතකොට ඒ වගේ කම්බිනේෂන් එකක් ඇඩ් කරලා පුළුවන් මෙතන කම්ප්ලේන් එක ඇඩ් කරගන්න. මොකද්ද මේ patient visit එකේදී මේ patient අපිට කම්ප්ලේන් කරන්න කියන එක. ඊට පස්සේ clinical observation එක ඇඩ් කරන්න පුළුවන්. ડોක්ටර්ට අපි මොකක්ද ඔබ්සර්ව් කළේ, මොකක්ද ට්‍රීට්මන්ට් එක, next procedure මොකක්ද කියලා. එතකොට ඒ වගේ clinical observation වලත් අපේ තියෙන සිස්ටම් එකෙන් ගන්න පුළුවන් predefined ඒවා අපි කියන්නේ commonly එන ඒවා අපිට දාලා තියලා ගන්න පුළුවන්. ඒක automatically match වෙලා එනවා මොන වගේ ඒවාද ගන්න කියලා. ඒක අදාළ විදිහට predefined clinical option දෙන ඇඩ් කරගන්න පුළුවන් clear data input එකකට. ඊට පස්සේ අපිට පුළුවන් remark එකක් ඇඩ් කරන්න. මොකද්ද decision making එකක්, ඕ note එකක් දාන්න පුළුවන් ડોක්ටර්ට මේක process මේ case එක process කරන විදිහට. ඊට පස්සේ අපි ගත්තොත් මේ patient අපි recommend කරනවා නම් patient කෙනා තව දවස් 7කින් නැත්නම් දවස් 5කින් ඒවා ඇවිල්ලා අපිට ආයි meet වෙන්න. මොකද අපිට මේක අපිට re-investigate කරන්න ඕනේ මේ treatment එක පස්සේ නම් අපිට පුළුවන් මේ next treatment date කියන option එක on කරලා අපිට පුළුවන් default 5 days 10 days 14 days එහෙම නැත්නම් අපිට පුළුවන් මෙයා recommend කරන අපිට specific date අපි කියනවා අපිට අප්‍රේල් 30 වෙනිදා ඇවිල්ලා මේ වගේ select කරලා meet වෙන්න කියලා. මේකේ තියෙන benefit එක තමයි මේ next treatment date එකට කලින් දවසේදී patient සහ doctorට acknowledgement එකක් යවන්න පුළුවන්. මෙන්න මේ දවසේ මෙන්න මේ patient next meet එකක් තියෙනවා, ඇවිල්ලා ඒ hospital එකේ හෝ ඒ අදාළ ward එකේදී meet වෙන්න කියලා patient acknowledge කරන්න පුළුවන්. ඊගට අපි යමු මෙතෙන්දී prescription එකට. prescription වර්ග තියෙනවා අපි OPD prescription. ඊට පස්සේ අපි ගත්තොත් skin care කරනවා නම් skin care disease එක මාක් කරනවා. skin care disease එක කොතන තිබෙ කියලා system මාක් කරලා දෙන්න පුළුවන්. ඊට dental case එක ගන්න අපි dental treatment එක කලේ අපේ දත් වලින් මොන දතේද කියලා මාක් කරන්න පුළුවන්. ඊට අමතරව patient අපි prescribe කරනවා නම් outdoor pharmacy, ඒ කියන්නේ එළියෙන් බෙහෙත් ගන්න prescribe කරනවා නම් outdoor pharmacy prescription එක ලියන්න පුළුවන්. ඊට පස්සේ vision එක eye note එකක් ඒ වගේ ඒ අදාළ information එක add කරන්න පුළුවන්. ඊට අමතරව අපි මෙතෙන්දී patient lab test අපි recommend කරනවා. lab test අපි කියමුකෝ fasting bus එකක් මේ ඒ වගේ recommend කරන lab test report මේක add කරන්න පුළුවන්. මෙතෙන්දී තියෙන එක benefit එක තමයි අපේ hospital management system එකට මේක සම්බන්ධ වෙලා තියෙනවා. අපේ internal lab එකට කෙලින්ම මේ medical report එක refer කරලා එතනින්ම පුළුවන් අපිට report එක issue කරන්න. ඊට පස්සේ උදාහරණයක් විදිහට ගත්තොත් ඊළඟ දවසේ මේ patient visit එකට ආවම මේ interface එකට fill වෙනවා medical lab report complete කරපු ටික. ඒතර මෙතනින්ම double click කරලා අපිට පුළුවන් medical report එකට අදාළ lab investigation values ටික බලා ගන්න paperless environment එකක ડોක්ටර්ට.
අවශ්‍ය නම් print එකක් ගන්න පුළුවන්. ඒකයි අපි මුලින් කිව්වේ මේ දෙක හැම departments එකම සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. උදාහරණයක් ගත්තොත් ඒ report එක patient එක ගේන්න බැරි වුණොත් මෙතනින්ම review කරලා ඒ values ටික බලලා අපේ treatment එක proceed කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ OPD medicine history කියලා මෙතන section එකක් තියෙනවා. මේ section එකේ previous date එක previous visit එකේදී අපි මේ patient මොනවද දීපු drugs කරපු drugs information මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන්. මොකද මේ ගොඩක් වෙලාවට වැදගත් වෙනවා ඊළඟ treatment එක start කරන්න කලින් last visit එකේ දීපු බෙහෙත් එක මෙතනින් බලා ගන්න. මොකද අපි continue බෙහෙත් කරන අවස්ථාවේදී අපි critical situation එකේදී client එක patient අමතක වුණත් doctor ට සහ අපේ system එක through අපිට ඒ correct treatment එක proceed කරන්න පුළුවන්. මෙයාට ලබලා දීපු බෙහෙත් මොනවද කියලා හැමදේම මේකේ record ලා තියෙන නිසා. ඊට පස්සේ බලමු කොහොමද prescription එකක් අපි issue කරන්න කියලා. මේ prescription එක වෙන්නේ OPD එකෙන් අපි OPD client කෙනෙක් patient කෙනෙක් ඇවිල්ලා ඒ patient ට issue කරන OPD prescription එක. ඒතර අපි මේ බටන් එක ගිහුවම අපිට පුළුවන් OPD prescription interface එකට යන්න. ඒතර මේකෙදි අපිට පෙන්නනවා අපිට මේ කලින් මේ patient දීලා තියෙනවා නම් prescription ඒ detail මෙතන detail wise ගන්න පුළුවන් drug එක මොකද්ද, ඊට පස්සේ අපි types ඒ කියන්නේ dosage එක මොකද්ද, quantity කීයද, dosage එකට අදාළ quantity එක, the number of days කීයක් අපි continue කළාද, number of total tablets or spoon කීයක් අපි දාගෙන මෙන්න බලන්න පුළුවන්. ඊට පස්සේ එකක් ඕන අපිට විතර print කරලා ගන්න පුළුවන්. අපි මේකට කියන්නේ crystal clear prescription එක කියලා. ඒතර මේකෙදි patient හෝ නැත්තම් OPD dispenser මේක කෙලින්ම print කරලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් OPD dispenser මේක කෙලින් system එක through බලලා ඒ අදාළ drugs ටික OPD issue කරන්න පුළුවන්. එතකොට අපි බලමු කොහොමද අලුතෙන් prescription එක ලියන්නේ කියලා. මේ විදිහට අපි prescription එකක් ලියලා අපිට පුළුවන් drug එක select කරන්න මෙතනින්. drug එකේ නමින් drug එකේ code එක මෙතන ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා කොහොමද මේ drug එක අපි පාවිච්චි කරන්න ඕනේ. අපි කියන්නේ 1 tablet, half tablet ඔය වගේ අපිට පුළුවන් dosage එක අපි add කරන්න. right. ඊට පස්සේ ඒ අනුව අපිට පුළුවන් මේක දවස් කීයක් අපි recommend කරනවද කියලා අපිට add කරන්න පුළුවන්. අපිට මේ විදිහට add කරගෙන යන්න පුළුවන්. දැන් මෙන්න මේකදී මම message එකක් අහනවා. ගොඩක් වෙලාවට OPD prescription එකේදී අපි සාමාන්‍යයෙන් OPD bill එකක් OPD visit එකේ පස්සේ දෙනවා නම් සාමාන්‍යයෙන් අපි ඒකේදී OPD වලට ගිය drugs වල fee එක වෙනම පෙන්වන්නේ නැහැ. ඒතර මේකෙන් කියන්නේ මේ drug fee එක OPD bill එකේ පෙන්වන්නේ නැහැ කියන එක තමයි. OPD bill එකට drug information පෙන්වන්න ඕන නම් මෙතන no කියන බඳ දුන්නාම ඒ drug එකේ value එකත් එක්ක ඒ detail drugs information එක OPD bill එකට print වෙනවා. ඒ අනුව පුළුවන් OPD bill එක අපිට change කරලා add කරගන්න. ඒ විදිහට පුළුවන් අපිට අවශ්‍ය drugs ටික add කරගන්න. එතකොට මෙතන තියෙනවා view standard prescription. මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි OPD එක වැඩ කරනකොට හෝ එහෙම නැත්නම් අපි හිතමු diabetic doctor කෙනෙක් ඉන්නවා නම් එයාගේ patient regular නැත්නම් eye doctor කෙනෙක් නැත්නම් අපි හිතමුකෝ pregnancy treatment වලදී ඒ අදාළ regular standard prescription එකක් තියෙනවා. ඒකේ පොඩි modification කරලා තමයි හැම patient එකම add කරන්නේ. මොකද අපි මේක lease කරලා තියෙන්නේ ඒ අදාළ doctors ලට පහසු වෙන සහ ඒ common prescription එකට යන්න. ඒත් අපිට පුළුවන් ඒ වගේ ඒ අදාළ case එකට අදාළ default prescription එකක් අපිට පුළුවන් system එකේ save අපි එකට කියනවා standard prescription කියලා. එතකොට මේ වගේ අවස්ථාවකදී අපි හිතමු මේ ડોක්ටර් ඉෂුව කරන්නේ එයාගේ ස්ටෑන්ඩඩ් ප්‍රිස්ක්‍රිප්ෂන් තුනක් තියෙනවා. ඒ තුනෙන් එකක් කියලා නම් එයාට මේ ඩ්‍රග්ස් එකින් එක ඇඩ් කර ඉන්න ඕනේ. මෙතනින් ගිහිල්ලා view standard prescription කියන එකට ගිහිල්ලා එයාට පුළුවන් එයාගේ prescription එක මෙතන load කරගන්න. load කළාම මේ information තියෙනවා. එයා issue කරන්නේ මේ prescription එක නම් මෙතනදී add කරලා එයාට පුළුවන් ඒ prescription එක load කරගන්න පුළුවන්. මේ විදිහට prescription එක අපිට පුළුවන් standardize කරලා තියලා ඒ වගේ data
process කරගන්න. ඊට පස්සේ මේ prescription අපිට තියෙන්නේ save කරගන්න තියෙන්නේ. දැන් මේක save වුණා කියලා message එක එනවා. එතකොට මේකේ තියෙන configuration අනුව කෙලින්ම මේක ඕනනම් OPD dispenser print කරන්න පුළුවන්. නැත්නම් කෙලින්ම අපේ print out එකක් කරා print එකට අරන් දීලා patient ගේ file එකට හෝ OPD එකට add කරන්න පුළුවන් මේ විදිහට. මේ report එක අපිට අවශ්‍ය විදිහට detail වෙනස් කරගන්න පුළුවන් කොහොමද යන්න print වෙන්න අවශ්‍ය වෙන්නේ කියලා. අපි ඊගාට බලමු කොහොමද මේ ඔප්ෂන් එකේ තියෙන්නේ skin disease එකක් නම් skin disease එක මාක් කරන්න පුළුවන් ඒකේ කොතනද skin එක තිබ්බේ කියලා. ඒතකොට මේ විදිහට skin doctor specialist කෙනෙක් නෑ. ඒතකොට skin disease එකේ යාගේ මේ patient ගේ chart එකක් එනවා body එකේ ඒ තැන disease එක මාක් කරලා තියන්න පුළුවන් කොතනද disease එක අපි investigate කළේ කියලා. ඊට පස්සේ දත් සම්බන්ධව මොකක් ට්‍රීට්මන්ට් එකක් කළා නම් මෙතෙන්ට ගිහිල්ලා අපිට එනවා කොහොමද අපේ තියෙන chart එක කියලා. ඒ chart එක අනුව මෙතන තිබ්බ අදාළ තැනට අපිට ගිහිල්ලා අපි කරපු ට්‍රීට්මන්ට් එක මොකද්ද බැලුවද මොකද්ද කියලා මාක් කරලා තියන්න පුළුවන් සහ රීමාක් එකක් දාලා ඒක සේව් කරලා තියන්න පුළුවන්. මොකද next visit එකේදී අපිට පුළුවන් ඒ අපි කරපු ඉන්වෙස්ටිගේෂන් එක අපි නැත රීකෝල් කරලා බලලා ට්‍රීට්මන්ට් කන්ටිනියු කරන්න. ඊගාට අපි එනවා prescription pharmacy. ඒ කියන්නේ අපි මොකක් හරි recommendation එකක් දෙනවා නම් මෙන්න මේ බෙහෙත් ටික එළියෙන් ගන්න. ඒ කියන්නේ අපි OPD එකට අදාළ නොවන OPD pharmacy එකෙන් දෙන්නේ නැති outdoor pharmacy prescription එක. අර කලින් කිව්වා වගේ මේකේදී පුළුවන් drugs ටික අපි recall කරලා drugs ටික කොහොමද ගන්න ඕනේ දින කීයකටද ඊට පස්සේ මෙතන note එකක් add කරන්න පුළුවන්. add කළා මේ විදිහට drugs ටික add කරලා යන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙත් අපිට පුළුවන් ස්ටෑන්ඩඩ් ප්‍රිස්ක්‍රිප්ෂන් රේස් කරලා තියාගෙන ඒවා රීකෝල් කරලා patient ඉෂුව කරන්න පුළුවන්. මේ විදිහට මෙන්න මේ ඩ්‍රග් ලිස්ට් එක ඇඩ් කරන්න කියලා අපිට ප්‍රිස්ක්‍රිප්ෂන් හදන්න පුළුවන්. හදලා මේක සේව් කරලා ඒකෙත් print එකක් ගන්න පුළුවන් මේ විදිහට. ඒතර මේක අපිට කෙලින්ම අපේ තියෙන letter head එකේ හෝ print කරලා අපේ pharmacy යනවා මේ report එකත් ඒ අපේ ආයතන විදිහට change කරන්න පුළුවන්. ඊකට බලමු vision test එකක් අපිට කරන්න පුළුවන්. vision test එක කරලා යාගේ eye vision එක කොහොමද mark කරන්න පුළුවන් මේ විදිහට. ඊට අමතරව lens information right left right ඒ value set කරන්න පුළුවන් මේ විදිහට දාලා patient ගේ full diagnostic detail එක මේක add කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් vaccines මොන හරි තියෙනවා නම් අපි vaccine information add කරලා ඊළඟ vaccine අපි කියමු පොඩි ළමයට treat කරනවා නම් ඊළඟ vaccine එක කවද ගහන්න ඕනේ right ඊළඟ vaccine date එක මොකද්ද වර්ගය මොකද්ද කියලා ඔක්කොම system එකේ add කරලා තියාගන්න පුළුවන්. ඊගට අපි ඔත්තවද බිලින් පැත්තට ආවොත් මේ ඩොක්ටර්ටම් පුළුවන් ඕන්න මෙතෙන්දී බිල් එකක් ඒ කියන්නේ මේ විසිටට කීයක් charge කරනවද කියලා මේ ඒක සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ private practice කරන doctorsලාට සාමාන්‍යයෙන් ඒ කියන්නේ corporate industry එකේදී මේ option එක doctorට එන්නේ නැහැ. මොකද හේතුව මුලින්ම බිල් එකක් කඩලා channel bill එකක් හෝ නැත්නම් OPD bill එකක් කඩලා තමයි එන්නේ. එතකොට ඒ configuration එක අනුව ડોක්ටර්ට මේ option එක දෙනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. සාමාන්‍ය corporate segment එකේදී මේ information එක ડોක්ටර්ට එන්නේ නැහැ. එක්කෝ ඒක cashier යන්නේ නැත්නම් OPD එකට එන්න කලින් කෙලින්ම OPD ticket එකක් කඩන වෙලාවේ තමයි එයාට ඒ OPD charge එක add වෙලා තමයි treatment එකට ડોක්ටර්ට එන්නේ. මේ මෙන්න මේ section ටික විතරයි. මොකද මේක අපි explain කරන්නේ මේ හැම එකක්ම එකට යන විදිහ නිසා මෙතෙන්දී ඕනනම් bill එක දෙන්න trace කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක අපිට complete කරලා පස්සේ අපිට පුළුවන් මේක save කරන්න. උදාහරණයක් ගත්තොත් එහෙම අපි දැන් මේකෙදී මේ patient admission එකකට recommend කරනවා මෙතනින් කෙලින් පුළුවන් කෙලින්ම admit patient කෙලින්ම admission එකට ගිහිල්ලා admission එක fill කරලා admission එකේ process එක ගිහිල්ලා patient hospital එකේ admit process එකට add කරන්න.
තමයි ongoing admission කියලා තියෙන්නේ. අපිට තියෙන මේක save and update කරලා පස්සේ මේ case එක save වුණාට පස්සේ ඒ patient ගේ detail ටික මේ විදිහට print වෙලා එනවා. OPD prescription ඒ ටික print කරලා automatically ගන්න පුළුවන්. ඒතකොට මේ case එක close වුණාට පස්සේ එතනින් ඊට පස්සේ ඒ visit එක close වෙනවා. අපි ඊට පස්සේ ගත්තොත් cashier එකට ගිහිල්ලා normal process එකේ විදිහට cashier එකේදී ඒ ටික close කරලා ඒ process එක යන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. අපි හිතමු මේ patient ආපහු revisit එකක් කරනවා කියලා. අපිට කරන් තියෙන්නේ මෙතන ගිහිල්ලා වෙලා මම ගන්නම් මේ visit එකම ආපහු මේ විදිහට උදාහරණයක් ගමු. මේ විදිහට patient නැවත එනකොට අපිට පුළුවන් patient number එකෙන් NIC number එකෙන් යාව search කරලා ගත්තට පස්සේ අපිට යාව නැවත visit එකට add කරන්න පුළුවන් save and update කරලා. ඒතර හිතන්න අපි ඊයේ patient නාම අදත් patient visit එකට ආවා. අපි patient recall කරලා යාගේ detail ටික දාලා අලුත් visit එකක් create කළා. ඊට පස්සේ නැවත අපි ආපහු ගිහිල්ලා doctor desktop එකට ගියාට පස්සේ ඒ patient මෙතනින් ගන්න පුළුවන්. අන්න patient ඉන්නවා. දැන් අපිට බලන්න පුළුවන් ඒ history එක. right මේ තියෙන යම් history එක අපි කලින් මොනවද කරපු treatment මොනවද දීපු OPD drugs ද consultation fees ද lab එකේ data තියෙනවා. දැන් බලන්න මෙතන lab report issue කරලා නැහැ. lab report නැති නිසා එනවා. lab report මෙතනින් බලන්න පුළුවන්. next treatment date එක කවද්ද මෙයාට දාලා තියෙන්නේ හැම information මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ vaccination details මොනවද අපි recommend කරලා තියෙන්නේ. ඊට පස්සේ මොනවද prescription previous prescription මෙතන බලා ගන්න පුළුවන්. කලින් දී prescription එක මොකද්ද? ඊට පස්සේ ඒ වගේ යාගේ prescription list එකේ මේ විදිහට fill වෙනවා. skin record එක, dental record එක බලන්න අපි dental record එක කරන්න right. අපි මේකේ treatment tag කරලා තිනවා. ඒක double click අපිට මොකද්ද කළේ කියලා පෙන්නනවා. ඊට පස්සේ අපි එනවා pharmacy prescription එකට. ඒතර මෙයාට pharmacy prescription issue කරලා තියෙනවා නම් ඒ detail අපිට එකින් එක බලා ගන්න පුළුවන්. right. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම vision details right. ඒ වගේ හැම දෙයක්ම දෙනින් අපිට නැවත පාවිච්චි කරන්න පුළුවන් treatment එක continue කරන්න. ඒ විදිහට තමයි අපි මේ EMR එක maintain කරා යන්නේ. මම දැන් තව process flow එකක් පෙන්නන්නම් කොහොමද client කෙනෙක් patient කෙනෙක් ඇවිල්ලා මෙතන OPD visit එකේදී අපි කරන්නේ මෙයාව generally register කරගන්නවා. අපි එයාට මුකුත් charge එකක් කරන්නේ නැති ක්‍රමවේදයට. එහෙම නැත්නම් charge එකක් කරන ක්‍රමවේදයේදී මෙතන appointment booking කියන option එකට ගිහිල්ලා මෙතනින් අපිට අදාළ date එක select කරනවා. ඒ කියන්නේ දැන් doctor meet වෙන්න OPD patient කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඊට මෙතන පෙන්න OPD patient ලා කී දෙනෙක් ඉන්නවද කියලා. මෙතනින් අපිට උනා new booking එකක් issue කරන්න යාට. එතකොට දැන්ට ඉන්න OPD එකේ number එක මෙතන පෙන්නනවා. එතකොට patient නම අපිට search කරන්න පුළුවන් අර අපි කලින් කිව්ව telephone number එකෙන් NIC number එකෙන් අපි search කරලා අපි තමයි patient අපි මෙතනින් අරගත්තා කියලා. අරගෙන ඉවරලා අපිට පුළුවන් මෙතනින් patient token issue කරන්න. මෙන්න මෙතන දැන් අපි මෙතන define කරලා නැහැ OPD එකේ charge එක කීයද කියලා. system එකෙන් අපිට පුළුවන් OPD charge එක රුපියල් අපින් OPD visit එක රුපියල් 1000ක් ගන්නවා කියලා. ඒතර කෙලෙම 1000 මෙතෙන්ට එනවා. ඒක රේස් කළාම ඒතර යාර ටිකට් එකක් කියන්නේ OPD number එකක් issue වෙනවා. system එකේ option තියෙනවා OPD number එක SMS එකෙන් කෙලින් phone එකට යන්න පුළුවන්. නැත්නම් token එකක් print කරන්න පුළුවන් අපිට. print token කියලා පොඩි token එකක් print කරගන්න පුළුවන්. ඒ token එකෙන් පුළුවන් අපිට එයාට print කරලා අතර දෙන්න ඔයාගේ number එක මේක කියලා. එහෙම නැත්නම් අපි තව දිනවා වෙනම system එකක් queue management කියලා. ඒතකොට මේ number එක එයා ඉන්න sitting area එකේ display එකේ වෙන්නවා. දැන් ඕගොල්ලන්ගේ කීවෙනි OPD patient ද යන්නේ. ඊට පස්සේ OPD patient කතා කරනකොට ડોක්ටර්ට පුළුවන් හෝ නැත්නම් channel nurse ට පුළුවන් number එක blink කරලා display එකේ පෙන්වන්න room number ඇතේ room number එන්න කියලා. ඒ වගේ communication concept එක develop කරලා තියෙන system එකේ පාවිච්චි කරන්න පුළුවන්. එතන මේ විදිහට booking එක add කළා ඒ booking එක ඒතර ඒ විදිහට යනවා නම් එතනින් register කළාට පස්සේ කෙලින්ම ඒ patient නම් මෙතෙන්ට doctor desktop එකට එනවා. ඇවිල්ලා treatment එක පටන් අරගෙන යන්න පුළුවන්.
එතකොට මේ ටික තමයි ප්‍රධාන වශයෙන් ඩොක්ටර් ඩෙස්ක්ටොප් එකේදී අපේ සිස්ටම් එකේ ඔපරේට් වෙන්නේ. මේකේ තියෙන වාසිය තමයි අර මම කලින් කිව්වා වගේ කෙලින්ම අපි රෙකමන්ඩ් කරනවා නම් ඇඩ්මිෂන් එක ට්‍රාන්ස්ෆර් කරන්න කෙලින්ම ඇඩ්මිෂන් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඊට අමතරව ඕනෑම ඩිපාර්ට්මන්ට් එකේදී මේගොල්ලන්ගේ ඩීටේල්ස් නැවත පාවිච්චි කරන්න පුළුවන්. ඒ අදාළ යූසර්ස්ලාට හෝ ඩොක්ටර්ස්ලාට මේ data view කරන ඔප්ෂන් එක සිස්ටම් එකෙන් එලව් කරලා තියෙනවා විතරයි. මොකද අපි හැම වෙලාවෙම එහෙම කියලා කියන්නේ අනිවාර්යෙන් security අපි ඉම්ප්ලිමන්ට් කරලා තියෙන ඒවා පාවිච්චි කරලා patient ලගේ privacy එක අපි හැමෝම protect කරලා තියෙනවා. දැන් අපිට කතා කරන්න තියෙන එච්චරයි. එතකොට thank you.